අද අපි හදන්න යන්නේ රසම රස චිකන් ස්ටූ එකක්. මුලින්ම හොඳට කපාගත්ත චිකන් ටික භාජනයකට දාගමු. ඒකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලා ගන්න චිකන් ප්‍රමාණය අනුව රස බලලා ලුණු දාගන්න. ඊට පස්සේ කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මම මේක වැඩිය සැරට හදන්නේ නැහැ. මොකද පොඩි අයටත් එක්ක තමයි හදන්නේ. ඔයාලට කැමති නම් ටිකක් සැරට හදාගන්න පුළුවන්. දැන් විනාකිරි ටිකක් එකතු කරලා චිකන් ටික හොඳට අනාගමු. චිකන් කෑලි හැම එකටම මේ සීසනින් ටික හොඳට තවරෙන්න අනාගන්න ඕනේ. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා රත් කරගමු. තෙල් ටික හොඳට රත් වුණාම පොඩියට කපාගත්තු සුදු ලූණු සහ ඉඟුරු එකතු කරගන්නවා. ඒත් එක්කම පොඩියට කපාගත්තු ලුණු ටිකක් එකතු කරලා ලුණු ටික රන්වන් පාට වෙනකන් තෙලී බැදගමු. ඊට පස්සේ කුරුඳු පුතු ටිකකුත් එකතු කරගන්නවා. දැන් රම්පේ සහ කරපිංචා ටිකක් දාලා තවත් ටික වෙලාවක් බැදගමු. ඊට පස්සේ අපි කලින් මැරිනේට් කරගත්ත චිකන් ටික තාච්චියට එකතු කරගන්නවා. ඒත් එක්කම පොඩියට කපාගත්ත අල ටිකත් එකතු කරලා හැමදේම හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අබ ටිකක් එකතු කරගන්නවා. මම මේ අබ ටික බ්ලෙන්ඩ් කරගෙනයි තියෙන්නේ. දැන් මේක හොඳට කලවම් කරලා වතුර චුට්ටක් විතර එකතු කරගන්නවා. වතුර වැඩිය දාගන්න එපා. මොකද මේක වහලා තම්බද්දි චිකන් එකෙන්ම වතුර එනවා. ඔයාලා චිකන් වැඩියෙන් හදනවා නම් වතුර දාන්න ඕනේ නැහැ. චිකන් එකෙන් එන වතුර හොඳටම ඇති. දැන් ගින්දර වැඩියෙන් දාන්නේ නැතුව නෝමල් හීට් එකේ වහලා ටික වෙලාවක් තඹගමු. ඔන්න දැන් චිකන් එක හොඳට තැම්බිලා එනවා. අල ටිකත් හොඳට තැම්බිලාද කියලා බලන්න. හොඳට තැම්බුණාට පස්සේ රවුමට කපාගත්ත ලූණු, මාළු මිරිස් සහ තක්කාලි ටික එකතු කරගමු. ඊට පස්සේ ඒවා වැඩිය පොඩි වෙන්නේ නැති විදිහට හිමින් කලවම් කරගන්නවා. ලූණු ටිකක් තැම්බෙනකන් තව ටික වෙලාවක් තියලා.
ඊට පස්සේ ලිප ඕෆ් කරගෙන අපේ චිකන් ස්ටූ එක බාගමු. ඔන්න අපේ රසම රස චිකන් ස්ටූ එක රෙඩි. හරිම ලේසි, ඒ වගේම හරිම රසයි. මම මේක වැඩිය සැරට හැදුවේ නෑ, පොඩි අයටත් දෙන්න පුළුවන් විදිහට තමයි හැදුවේ. ඔයාලට කැමති නම් මේකට අමු මිරිස් එහෙම දාලා තව ටිකක් සැරට හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ චිකන් ස්ටූ එක ගෙදර හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.